අංකල් එදා ටිකක් අඩු වුණා කිව්වනේ. පොඩි වෙනසක් ආවා. ඒක තාම තියෙනවද? ඒක දැන් නැහැ මේ වගේනේ. එදා පොඩි ගහනයක් නිකන් තිබුණා. අදත් කළා සහනයක් ආවේ නැත්නම් ගොඩක් දුරට මේ කාට්ලේජ් එකේ ප්‍රශ්නයක් ඒක තමයි තියෙන්නේ නේද? මම ටුට්ටක් මේක දිගටම කරන්න වෙනම මේ ප්‍රතිකාරය ඒකම ටිකක් වැඩ කරන එකත් අඩු කරන්න ඕන. ඔව් ඒක ඒ දේරම හරියද? දාඩ කරද්දී ඔක ආට අඩු වීමක් අල්ලලා හිටියොත් දිගටම ඒ ප්‍රශ්නේ නෙමෙයි කියලා කියනවා. මම හිතුවාට අඩුව දාම තියනවාද කියලා හිතුවා. ඒ අඩුව දැන් නෑ. ඒ දවසකට වෙනකන් තිබුණා නිකන්. සහනේ. මේකේ වෛද්‍ය ප්‍රතිකාර කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේකේ කාට්ලේජ් එක ගෙවිලා මේක දැන් අර මෙහෙම තැනක් නෙමේක. දැන් මේක කොහොම වෙනවද? මෙහෙම එහෙම කියලා කියන ඒවත් හරිය වෙලාව තියෙනවාද කොයි පැත්තකින් හරි නේද? සමහරවිට දෙපාරක් තුන් පාරක් අපි එහෙම කරලා බලනකොට හොඳ වෙච්ච ඒවාත් තියෙනවා. බලමු ඉතින් නේද උත්සාහ කරලා මොකක් කරා. අපි දැන් ඒකක්වත් මොකවත් නැහැනේ. ඇත්තේ මං ගන්න තියනවාද? මෙහෙන් එන්නේ නැහැනේ නේ. නෑ කොහෙවත්. මේ මෙතනින් තමයි ඔය රිදුම එන්නේ. බලමු. ඔයාලා ලොකු වෙනසක් දරනොත් කියන්නේ මුටි වෙනසක් දැනෙනවාට පොඩි ශබ්ද නම් එනවා ඒ වදිනවානේ. අර තිබුණු ලොකු ගතිය ඕන දැන් නැහැ කෙලින් කියන්නේ නේ. අර වෙලාව පොඩ්ඩක් නිකන් මං එල ගන්නවා වගේ එකක් තිබුණානේ. එයා පේනවනේ. මේ මොනේ මම යනවා ඕක ගහලා. ඉතරේ අරුණා. ඉතරේ කඩින. අරුණා. බලමු. අච්චන් පැත්තක් පාස් වෙනවනේ. කියන දේවල් මේ වෙනස් වෙලාවල් තියෙනවා. තියෙනවා. අල්ලාට බොරුවටත් මේ කියන වෙලාවල් තියෙනවා. නැනි සමහරුවක් ඇදිච්ච කෙනෙක් ගිය ගමන් කියන මේක ගිහිලා දාන්න වෙන වෙලාවල්. ඔව්. දාලින් තියෙනවා. ඒ වගේ හරි වෙලාවක් තියෙනවා. ඒක තමයි එයාලා එයාට කැලියන් කරන්න ඕනේ. ඒ ගයි රටහිර වෛද්‍ය කෙනෙක් ප්‍රතිඵලය ඒක. කැලලක් කියලා වෙනකක් දාන්න. සිංහල පැත්තේ ඒක නෙවෙයි මොකක් හරි මේකම ජොයින් කරන්න හදන්නේ මේ. ඒක තමයි හරි ඉතින් මටත් ඒක තමයි. හැමෝටම සෙට් වෙන්නේ සමහර කට්ටිය. ඔව් ඔව්. කොහොමද ඊට පස්සේ යන්න බැරුව යනවා. ඔව්. අමාරුනුත් යන්න බැරුව ඊට පස්සේ. කොහොමද බැරුව යනවා මාත් දැන් ඔය ගණිත දාලා කියලා මේ පැත්තේ දීප ගොඩක් ඉන්නවා. ඒ දැන් ඒගොල්ලෝ හමුලගෙන හෙන්න ගියා මොකද වෙලාවේ තාත්තේ දීලා අහගන්න මේක ප්‍රතිඵලය දන්නේ නැහැනේ. ඔව්. දීප කට්ටිය හොඳ අනික් කට්ටියට හොඳ මදලු ඒ තැන් වලින් මස් කියනවා. මස් කියලපුවාම මොකක් කරගන්න බැරුව වෙනවා. සමහර කට්ටියට හරියට සමහර කට්ටියට හරියන්නේ ඒක තමයි මේ පිළිඳු දිහා දෙන්නේ ඉන්නේ ඔයාලගේ මස් කියල. මේක රොහොම මේ මෙතෙන් දෙකන්නේ ගහනවා කියන්නේ. අර වදිනකොට නේද? මේක පිලක් අයට ඒ කෑලි වලින්
මස් වෙනවා. ඒක නමන්න බැරුව වෙන එකක් වෙන්න ඉදිරි. ලක්ෂට කියලා බලන්න. අර ජරබර හරින්න නැහෙනවා. ඉතින් රිදී නෑ ඒක හද්රස් යන්නේ නෑ රිදී වරන්න අඩුයි ටික. දැන් දුවන්න වගේ තුනම දැම්මම දුවන්න එපා. නෑ ලොකු රිදී අඩු වුණා කියලා. අර අන්නේ කියලා යනකොට කකුල ගන්න බැරි අමාරු හිර වෙන්නේ නැහැ. නෑ ඒක තමයි සුට්ටක් බයන. අඩිය තියලා ඊළඟ අඩිය ගන්නකොට හිර වෙලා වගේ පැටලෙනවා. එහෙම එකක් තිබුණේ නෑ. මට තියෙන්නේ රිදීම. රිදීම මේ බර එනකොට බර එනකොට ඒක ආවත් අර මුල් අවස්ථාව තමයි තියෙන්නේ. ඒ නම් මුල් අවස්ථාව. බලමු උත්සාහන්තය ජය ගනී කියන බලමුකෝ නේද? ඔච්චර දෙයක් නාගන්න පුළුවන්.